හොයි පොයිසිසින් තාදර පිළිගන්න මගේ YouTube channel එකට. ඉතින් මොනවද කියලා දෙන්නේ. ඕගොල්ලෝ ෆෝන් එක රත් වෙලා නම් හිර වෙලා නම් ගේම් ගන්න බැරි නම් ඒක රිලීස් ක්‍රමයක්. ඉතින් ඔයගොල්ලෝ ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ගේ කවුරුත් දන්නේ setting app එකට යන්න ඕනේ. මෙන්න මේ setting app එක. ඒකට ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ යන්න. ගිහින් ඉවර වෙලා මම ටිකෙන් හොඳට උඩට ගන්න. ඊට සිස්ටම් කියලා තියෙනවා නැත්නම් මේවත් තියෙනවා. එන්නේ සිස්ටම් එකට යන්න. තව කියපු මොකද වෙන්නේ ඊපස්සේ ඒකෝට් ෆෝන් කියලා එකක් තියෙනවා. ඒක එළියෙත් තියෙනවා. ඇතුළෙත් තියෙනවා. ඉතින් උගලන්ට සර්ච් බාර් එකකින් සර්ච් කරන්න පුළුවන්. බොට් ෆෝන් කියලා. හරි. එන්නේ බොට් ෆෝන් කියලා ගන්න පුළුවන්. මම ඉතින් බොට් ෆෝන් කියලා මම ඊපස්සේ යටට යනකොට බිල්ඩ් නම්බර් කියලා එකක් තියෙනවා. මේකමයි තියෙන්නේ. මේ බිල්ඩ් නම්බර් එක. ඒගොල්ලෝ 7 පාරක් ඔබා ගන්න. 7 රෙඩි පුනත් කොහෙද කමන්නේ. හරි. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ එළිය හරි ඇතුලේ හරි developer option කියලා එකක් තියෙනවා. developer option හනේ. මෙන්න මෙතන developer option කියලා එකක් තියෙනවා. මෙන්න මෙතන තියෙන්නේ මෙන්න මෙතන පේනෙත් ඒක ඔබා ගන්න. ඔබාගෙන පස්සේ යටට යන්න ඕගොල්ලෝ. යටට යනකොට මෙන්න මෙතන තියෙනවා Windows animation niche කියලා එකක්. මෙන්න මෙතන මෙන්න මේ කොටුව ගා මෙන්න මේ ටික අන්න ඒක ඔබා ගන්න. ඒ තුන එකක් ඔබා ගන්න. ඊට පස්සේ ඒක ඕගොල්ලන්ගේ 1.5 වෙලා තියෙනවා නම් එහෙම නැත්නම් 1 x වෙලා තියෙනවා නම් දාන්න එපා. මෙන්න මේ 3.5x කියලා දාගන්න. ඊට පස්සේ මේකට මෙන්න මේකට දාගන්න ඕගොල්ලෝ. ඒකට දාගෙන නැත්නම් ඒ තුනම ඒ විදිහට කරලා තියන්න. ඒක කරන්න එපා. තව යට යනකොට ඔයගොල්ලෝ තියෙනවා මෙන්න මෙතන මේ voice MSAA කියලා එකක්. මෙන්න මේකෙන් වෙන්නේ ඔයගොල්ලන් ගේම් ගන්න පුළුවන් රත් වෙන්නේ නැහැ. ඊට පස්සේ බැටරි එක තේම ප්‍රීමියම් වෙන එක ඒ විදිහක් තියෙනවා. මේක ඔබා ගන්න මේවල ඔබා ගන්න. ඔබාගෙන ඉවරලා ඊපස්සේ හිර වෙන්නෙත් නැහැ. මෙන්න මෙතන තියෙන මෙන්න මේ background process limit කියලා එකක්. මෙන්න මෙතන background process limit කියලා එකක් තියෙනවා. ඒක ඊට පස්සේ මේකෙන් හිර වෙන්නේ නැහැ. මේ ඊපස්සේ බැටරිය බහින්නෙත් නැහැ. මේ අර මේ දැන් අපෝ ඇප් එකක් දාගත්තාම මේක මේ ඒකෙන් අයින් වෙනවනේ. එහෙම වෙන්නේ මේකෙන් මෙන්න මේක තිබිලා තියෙනවනේ. හරිද? ඒ මේක තියෙනකොට තමයි එහෙම වෙන්නේ. මෙන්න මේක. ඊට පස්සේ ඕගොල්ලෝ ඒක මෙන්න නැතන තියෙන්නේ. හරිද? ඊට පස්සේ තව මෙන්න මෙතන තියෙනවා don't keep as කියලා මෙන්න මේක. හරිද? මම ඔයාලට පෙන්නන්නම්. මෙන්න මෙතන මෙන්න මේක. හරි. ඒක ඕගොල්ලෝ මෙන්න තිබ්බනම් ඔන් කරලා තියාගන්න. ඊට පස්සේ ඔන්න මෙන්න මෙහෙම මේක කරන්න පුළුවන්. දැන් හිර වෙන්නේ නැහැ. මගේ කීම බැටරිය ටක් ගාලා බහිනවා. ඉතින් ඕක තමයි දැන් ඉතින් කියන්න තියෙන්නේ. තව මොනවද ඔයගොල්ලන්ගේ තියෙනව නම් මට දාන්න. තව මගේ channel subscribe කරන්න. bell icon එක click කරන්න. තව මගේ bell icon කරලා මේ කාඩ් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. මගේ ගේනවා. මගේ අනිත් channel දෙක subscribe කරන්න. මම ඒක ඒ හැම channel එකකම මගේ මේ වීඩියෝ දාලා තියෙනවා. තව ඔයගොල්ලෝ රේස් බලන්න ඕන නම් මේකේ මගේ පාරකට මගේ නම තියෙන්නේ. ඉතින් මගේ ඩෙස්ටිනේෂන් එක කියලා ඒකත් බලන්න ඔයගොල්ලෝ. එහෙනම් බොයිස් අදකින් එන්න. මෙන්න මේ බෝල් එක රුපියල් දාගන්න හැටිත් මම කියලා දෙනවා. ඒක ඕනනම් ඔයගොල්ලෝ යටින් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ඉතින් අපි ගිහින් එන්න. බයි.